වර්ෂ 1945 දී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ මිත්‍ර පාර්ශවීය රටවල් විසින් ජර්මන් හමුදාව පරාජය කිරීමෙන් පසුව ලොව බලවත්ම රට ලෙස සැලකුණේ ඇමරිකා එක්සත් ජනපදයයි. ආර්ථිකය, හමුදාමය බලය, තාක්ෂණය, මූවීස්, චිත්‍රපට මේ සියලුම දේවල් වල මූලස්ථානය වුණේ ඇමරිකා එක්සත් ජනපදය. මෙම සියලුම අංශවල බලවතා වුණෙත් ඇමරිකා එක්සත් ජනපදය. නමුත් මේ වන විට වර්තමානයේදී තවත් රටක් ඉතා වේගෙන් බලයට පත්වෙමින් තිබෙනවා. එම රට තමයි චීනය. 1970 දශකයේ පවා චීනය කියන්නේ දුප්පත් නොහොත් ඩිවලොපින් කන්ට්‍රි එකක්. බොහෝ මිනිසුන් ජීවත් වුණේ මුඩුක්කු සහ පැල්පත් නිවාසවල. හැබැයි දශක කිහිපයක් ඇතුළත චීනය මුළු ලෝකයම මවිතයට පත් කරමින් ලෝක බලවතෙක් ලෙස නැගියමින් පවතිනවා. අද චයිනා නොහොත් චීනය කියන්නේ ෆැක්ටරි ඔෆ් ද වර්ල්ඩ්. වර්තමාන ලෝකයේ භාවිත වන ගොඩක් නිර්මාණ චීනයේ නිෂ්පාදන. ඒ වගේම ෆෝන්ස්, ලැප්ටොප්ස්, කාස්, ඉලෙක්ට්‍රිකල් ඩිවයිසස්, ඒ වගේම වර්තමානයේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන BYD වාහන මේවා ඔක්කොම චීනයේ නිෂ්පාදන. ඒ වගේම චීනයේ ආර්ථිකය ඉතාම වේගෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම අධිවේගී දුම්රියන් සහ දැවැන්ත අධිවේගී මාර්ග පද්ධතියක් චීනය සතුව පවතිනවා. ඒ වගේම චීනයේ වර්තමානයේ වන විට AI තාක්ෂණය භාවිත කරමින් විශාල නිර්මාණ රාශියක් සිදු කරමින් පවතිනවා. විශේෂයෙන් robotics and computing side එකේ චීනය ගොඩක් ඇඩ්වාන්ස් විදිහට තමයි ඉස්සරහින් ඉන්නේ. ඒ වගේම චීනයේ හමුදාමය බලය නොහොත් මිලිටරි පවර් එකත් ඉතාම වේගයෙන් වර්ධනය වෙනවා. ඒ වගේම විශේෂයෙන් වර්තමානයේ වන විට චීනයේ නාවික හමුදාව කියන්නේ ලොව බලවත්ම නාවික හමුදාවන් අතර එකක්. ඔවුන් සතු පවතින අධි තාක්ෂණික උපකරණ අනිත් ලෝක බලවතුන් ලෙස සැලකෙන රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ සතුව නැහැ. ඒ වගේම සංඛ්‍යාමය අතිනුත් චීන හමුදාව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු මිත්‍රපාර්ශ්වික රටවල් වලට ලොකු අභියෝගයක්. ඒ වගේම චීනය යුද ටැංක සහ ගුවන් යානා නාශක මිසයිල් නිෂ්පාදනය අතිනුත් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම චීනයේ ප්‍රධානම අරමුණක් තමයි උපාය මාර්ගික වශයෙන් ලෝ බලය තමන් සතු කර ගැනීම. මේ අනුව ඔවුන් ප්‍රධාන සංකල්පයක් ක්‍රියාවට නංවනවා. එය තමයි සේදමාවත කියන සංකල්පය. මෙහි මූලික අරමුණ වන්නේ චීනයේ සිට මධ්‍යම ආසියාව හරහා යුරෝපයට ව්‍යාපාරික මාර්ගයක් සෑදීම. මේ හරහා ආසියාවේ, අප්‍රිකාවේ සහ මැද පෙරදිග වගේම නැගෙනහිර යුරෝපයේ රටවල් ගොඩකගේ ආර්ථිකය නොහොත් ඉකොනොමික් නෙට්වර්ක් එක තමන් සතු කරගන්න තමයි චීනයේ ප්‍රධාන අරමුණ. ඒ වගේම චීනය විසින් ලෝ පුරා රටවල් වල වරායන්, ඒ වගේම දුම්රිය මාර්ග, ඒ වගේම ආර්ථික මර්මස්ථානවල තමන්ගේ බලය තහවුරු කරගනිමින් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ චීන ඉන්ෆ්ලුවන්ස් එක ලෝ පුරා වර්ධනය කරන්නත් ඔවුන් වෙනමම පිරිසක් භාවිත කරනවා. ඒ වගේම චීනයට ගැටලු කිහිපයකුත් පවතිනවා. ඒ තමයි ඔවුන්ගේ අධික ජනගහන වර්ධනය සහ අනෙක් ලෝක බලවතුන්ගෙන් එල්ලවන තර්ජන. ඔවුන් මේවාටත් ශක්තිමත්ව මුහුණ දෙමින් කටයුතු කරන බවක් පෙනී යනවා. ඉතින් අනාගතයේ චීනය ලෝකයේ බලවතා වේද? නැත්නම් ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ බලය රැක ගැනීමට සමත් වේද? ඔබගේ අදහස කුමක්ද මේ වීඩියෝ සම්බන්ධව?